නගරයේ තදබදයෙන් මිරිකි දූවිල්ලෙන් අපිරිසිදු වූ බස්රතයෙන් මා බසින විට හිරු මුදුන්වන්නට ආසන්නව තිබිනි. ගමෙන් රැගෙන ආ බර බෑගර කරමතට දමා ගනිමින් මම අතී තිබූ කඩදාසියේ සටහන් කර තිබූ ලිපිනය සෙවීමි. සෙවන අංක 42 මල්පාර. නමෙහි තිබූ සිසිලස ඒ මොහොතේ මගේ දාහය නිවන්නට සමත් නොවිය. විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කිරීමේ උද්දාමයත් නුහුරු නගරයක තනිවීමේ බියත් මගේ සිත තුළ නොනවතින පොරබැඳීමක නිරතව තිබිනි. ගේට්ටුව අසලට පැමිණි මා මොහොතක් නැවතී ඒ දෙස බැලුවමි. එය අතීතයෙන් කඩා ගත්තාක් වැනි පැරණි විශාල දෙමහල් නිවසකි. කාලය විසින් තැනින් තැන තීන්තු පොතු ගලවා දැමූ බිත්ති සහ පාසි බැඳුණු උළු සෙවිලි කළ වහලය එයට ලබා දුන්නේ අතීතකාමී එහෙත් මඳක් පාළු ගුප්ත පෙනුමකි. මිදුලේ වූ අරලියා ගස පවා මැලවී ගිය මල් කිහිපයක් දරා සිටියේ නිවසේ තනිකම ලොවට කියාපාන්නාක් මෙනි. මම ගේට්ටුව තල්ලු කළෙමි. එය කාලයක් තිස්සේ විවර නොකලාක් මෙන් කිරිකිරි යන විලාපහඩක් නගමින් විවර විය. කවුද? මා මිදුලට ඇතුළු වෙත්ම නිවසේ දොරකඩ පෙනී සිටිරුව දැක මගේ පය නතර විය. ඇය වයස 35ක් 40ක් පමණ යයි සිටිය හැකි කාන්තාවකි. ලා නිල් පැහැටි මල් සහිත ඔසරියකින් සැරසී පිළිවෙලට බැඳ තිබූ කොණ්ඩ කරලක් කර මතින් පහළට වැටී තිබිනි. ඇගේ මුහුණේ වූයේ සුහදශීලී සිනහවකි. එහෙත් ඒ සිනහවට යටින් ඇගේ කළු පැහැති විශාල දෑස් තුළ සැඟවී තිබුණේ මා කිසිදා දැක නොතිබූ ආකාරයේ ගැඹුරු විස්තර කළ නොහැකි දුකක් සහ තනිකමකි. ඒ දෑස් නොකියූ කතා දහසක් සඟවාගෙන සිටිනවාක් මෙන් විය. මම කසුන් බෝඩිමට එනව කිව්වේ. මම අපහසුවෙන් වචන ගලපා කීවමි. පුතා මම බලාගෙන හිටියේ. එන්න ඇතුළට මම සමන්ති. ඇගේ කටහන මිහිරි විය. හරියට වියලී ගිය බිමකට වැටුණු සිසිල් දියබිඳක් මෙනි. එය මගේ සිතේ වූ නොසන්සුන්කම මඳකොට හෝ පහ කළේය. ඇය මට කාමරය පෙන්නුවාය. එය කුඩා පිළිවෙලකට සකස් කළ කාමරයකි. අනිත් ළමයි දෙන්න හවසට එයි. පුතාට මොනවහරි ඕන නම් මට කතා කරන්න. ඇය පවසා යන්නට හැරුණාය. මම ඇගේ සංසුන් ගමන දෙසත් ඇගේ පැවැත්මේ තිබූ විස්තර කළ නොහැකි ගුප්ත බව දෙසත් හොර රහසේ බලා සිටියමි. ඇය තුළ තිබුණේ මගේ සිට කුතුහලයෙන් පුරවන තේරුම්ගත නොහැකි යම් බරක් වැනි දෙයකි. දින කිහිපයක් ගත විය. සමන්ති නැන්දා නැතහොත් මා ඇයට සිතින් කීවේ නැන්දා කියාය. ඊතා කරුණාවන්ත වූාය. ඇගේ අතින් සැකසන කෑම වේල රසවත් විය. එහෙත් ඒ නිවස තුළ යම් අමුත්තක් අභිරහසක් සැඟවී ඇති බව මට නිතරම දැනුනි. විශේෂයෙන්ම උඩුමහලේ කොරිඩෝව කෙළවරේ වූ යකඩ දමා වසා තිබූ කාමරය මගේ කුතුහලය නිරන්තරයෙන් අවුසා තිබිනි. ඒ දොරදිස බලන සෑම විටම නිවසේ සියලු රහස් එහි සිරකර ඇති බවක් මට සිතුනි. දිනක් මම නිර්භීතව ඒ ගැන ඇගෙන් විමසුවමි. නැන්දා අර උඩ කාමරේ ඇයි වහලා තියෙන්නේ? ඒ ප්‍රශ්නය ඇසූ සැනින් ඇගේ මුමුණේ වූ සිනහව ක්ෂණයකින් මායා ගියේය. ඇගේ දෑස්වල මොහොතකට බියක් ඇඳි මැකී ගියේය. ඒකේ මුකුත් නෑ පුතා. පරණ බඩු වගේක් තියෙන්නේ. ඒක පාවිච්චි කරන්නේ නෑ. ඇය කීවේ වෙනත් දෙසක් බලාගෙනය. ඇය පැහැදිලිවම යමක් සගවන්නීය. ඒ මොහොතේ සිට ඒ අගුළු දැමූ දොර මගේ සිතට තවත් බරක් විය. ඒ අභිරහසට තවත් පැතිකඩක් එක්කුවේ දිනක් රාත්‍රියේය. මම පාඩම් කරමින් සිටියේදී කුස්සිය දෙසින් යමෙකු හෙමින් කතා කරන හඬක් මට ඇසිනි. මම හෙමින් එතට ගියමි. කුස්සියේ විදුලි බුබුල නිවා දමා තිබුණත් ජනේලයෙන් වැටුණු සඳ එළියෙන් සමන්ති නෙද්දාගේ රුව මම දුටුවමි. ඇය දුරකථනය කනේ තබාගෙන බියපත් හඬකින් කතා කරමින් සිටියාය. තව ටිකක් කල් දෙන්න. මම කොහොම හරි සල්ලි ලෑස්ති කරන්නම්. අනේ කරදර කරන්න එපා. ඇගේ හඬ වෙව්ලමින් තිබිනි. ඇය දුරකථනය විසන්ධි කර ජනේලයෙන් පිටත අඳුර දෙස බලාගෙන දිගු සුසුමක් හෙළුවාය. ඒ සුසුම ඇගේ පපුවේ සිරවී තිබූ වේදනා කන්දරාවක් පිටකලාක් මෙන් විය. ඇගේ දෑස් කඳුලින් තෙත් වී ඇති බව මට පෙනිනි. මම හඬ නොනගා මගේ කාමරයට පැමිණියමි. මේ කරුණාවන්ත කාන්තාවගේ ජීවිතය පිටතට පෙනෙන සංසුන් සිනහවට වඩා බොහෝ සංකීර්ණ බව මට වැටහුණි. මා සහ ඇය අතර මවක සහ පුතේකු අතර ඇතිවනවා වැනි සියුම් ගෞරවනීය බැඳීමක් ගොඩනැගෙමින් තිබිනි.
දිනක් රාත්‍රී කෑම බෙදද්දී ඇගේ අත නොසිතූ ලෙස මගේ අතේ ගැටුණි. ඒ ස්පර්ශයෙන් මගේ සිතට පුදුමාකාර උණුසුමක් දැනිනි. එය හරියට බොහෝ කලකින් මවගේ සෙනෙහස නොලද දරුවෙකුට දැනෙනවා වැනි හැඟීමකි. මම හිස ඔසවා බලන විට ඇයද මා දෙස බලා සිටියාය. ඒ බැල්ම තත්පර කිහිපයක් පැවතුණි. ඒ තත්පර කිහිපය තුර ඇගේ දෑස් මට කීවේ ඇගේ තනිකම සහ අසරණකම ගැන කතාවකි. ඇය ලැජ්ජාවෙන් මෙන් ඉක්මනින් දෑස් ඉවතට ගත්තාය. බෝඩිමේ අනෙක් සිසුන් නිදාගත් පසු කුස්සිය අස්පස් කරන ඇය අසලට වී කතා කිරීම මගේ පුරුද්දක් බවට පත්ව තිබිණි. ඇය මගේ ගම ගැන, දෙමව්පියන් ගැන, විශ්වවිද්‍යාලයේ විස්තර ගැන ඇසුවාය. මම ඇගේ ජීවිතය ගැන ඇසුවෙමි. මහත්තයා රට ඉන්නේ පුතා. එන්න තව කල්යයි. ඇය කීවේ හිස් බැල්මකිනි. ඒ වචන පිටුපස ඇති සත්‍යය කුමක්දැයි මගේ හදවත මගින් නිතරම ප්‍රශ්න කළේය. දිනක් සාලේ පැරණි සඟරා වගයක් අස්කරමින් සිටියදී එක් සඟරාවක් අස්සෙන් ඡායාරූපයක් බිමට වැටුණි. මම එය අතට ගත්තෙමි. එහි සිටියේ තරුණ වියේ සමන්ති නෙද්දායා. ඇය අසල රළු බියකරු පෙනුමක් ඇති මිනිසෙක් සිටියේය. ඔහුගේ දෑස්වල වූයේ ක්‍රූර බැල්මකි. ඔහු සමන්තිගේ උරහිස වටා අතක් දමාගෙන සිටියේ ආදරයෙන් යම් දෙයක් අයිති කරගෙන සිටිනව වැනි හැඟීමකිනි. ඒ ඇගේ සැමියා විය යුතුය. පුතා මොකද කරන්නේ? සමන්ති නෙද්දාගේ හඬින් මම ගැස්සුනෙමි. ඇය මා අත තිබූ ඡායාරූපය දැක ඇගේ මුහුණ සුදු මැලි වී ගියේය. ඇය වේගයෙන් පැමිණ මගේ අතින් ඒ ඡායාරූපය උදුරාගත්තාක් මෙනි. මේ පරණ දේවල් පුතා. ඇය එය සාරිපුටේ සංගවා ගනිමින් ගොත ගැසුවාය. ඇගේ කලබලය මගේ සිතේ වූ සැකය තවත් තහවුරු කළේය. ඒ සිදුවීමෙන් දින කිහිපයකට පසු මගේ බිය සැබෑවක් බවට පත්විය. දිනක් හවස් වරුවේ ඡායාරූපයේ සිටි මිනිසාට සමානකම් ඇති එහෙත් ඊට වඩා අපිරිසිදු රළු පෙනුමක් ඇති පුද්ගලයෙක් ගේට්ටුවෙන් ඇතුළු විය. මම ජනේලයෙන් බලා සිටියෙමි. ඔහු සමන්ති නැන්දාට කෑගසමින් සිටියේය. සල්ලි කොහෙද? ලොක්කා එවුවම ආවා. තවදුරටත් කල් දෙන්න බෑ කිව්වා. අනේ මගේ ළඟ දැන් සල්ලි නෑ. තව දවස් දෙකක් දෙන්න. සමන්ති බැගෑපත් වූවාය. දවස් දෙකකින් මම ආයෙත් එනවා. එදාට සල්ලි ලෑස්ති කරලා තිබ්බේ නැත්තම් ලොක්කා මොනව කරයිද කියලා මම දන්නේ නෑ. ඔහු තර්ජනය කර බිමට කෙලගසා පිට වී ගියේය. ඔහු ගිය පසු සමන්ති දොර වසාගෙන බිත්තියට හේතු වී දෑතින් මුහුණ වසාගෙන ඉකිබිඳිනු මම දුටුවමි. ඇගේ දුක දරාගත නොහැකිව මම මගේ කාමරයට වී නිහඬව සිටියෙමි. මේ අසරණ කාන්තාවට පිහිටවීම ක්‍රමයක් නොමැතිවීම ගැන මට මා ගැනම කේන්ති ගියේය. අප අතර වූයේ නිහඬ බැඳීම දිනෙන් දින ශක්තිමත් විය. ඇය මට රසවත් කෑම වේලක් පිළියෙල කරන විට මම ඇයට පොත්පත්වල වැඩවලට උදව් කළෙමි. ඇගේ දුක්බර දෑස් දකින සෑම විටම ඇගේ රහස කුමක්ද දැන ගැනීමටත් ඇයව ඒ ප්‍රශ්නයෙන් මුදවා ගැනීමටත් මට දැඩි අවශ්‍යතාවක් ඇතිවිය. එය හුදු කුතුහලයකට වඩා ගැඹුරු අනුකම්පාවක් විය. දිනක් රාත්‍රියේ සියල්ල වෙනස් විය. එදින අහස කෝප වූවක් මෙන් මහ වැස්සක් ඇද හැලමින් තිබිණි. බෝඩිමේ අනෙක් සිසුන් දෙදෙනා නිවාඩුවට ගමට ගොස් සිටියා. හදිසියේම අකුණක් ගසා විදුලිය විසන්දිවිය. මුළු නිවසම গুপ্ত අඳුරක ගිලුණි. කසුන් පුතා බයද? ඉටිපන්දමක් දල්වාගෙන මගේ කාමරයට පැමිණි සමන්ති ඇසුවාය. ඇගේ මුහුණ මට ඉටිපන්දම් එළිය වැකි ඇගේ දෑස් දිලිසෙමින් තිබිණි. ඒ වෙවුලන එළියෙන් ඇගේ මුහුණේ වූ තනිකම තවත් හොඳින් මට පෙනිනි. නෑ නැන්දා. එන්න සාලිට තේ එකක් හදලා දෙන්නම්. අපි දෙදෙනා සාලයේ ඉටිපන්දම් එළියෙන් වාඩි වී සිටියමු. පිටත වැස්සේ හඬත් ගෙම්බන්ගේ කෑගැසීමත් හැරෙන්නට වෙනත් කිසිදු හඬක් නොවිය. ඒ නිහඬියාව තුල ඇය පළමුවරට ඇගේ හදවතේ දොරගුල් මඳක් විවර කළාය. ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුතා. අපි බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි වෙන්නේ. ඇය කීවේ දුක්බර සිනහවකිනි. මමත් හීන ගොඩක් දැක්කා. ඒත් අන්තිමට මම මේ හතර බිත්තියට තනි වුණා. ඇගේ කතාවේ හිස්තැන් මටම පුරවාගත හැකි විය. ඇගේ තනිකම, ඇගේ බිය, ඇගේ බිඳුණු සිහින. ඒ සියල්ල ඇගේ කටහඬේ ගැබ් වී තිබිණි.
වැස්සේ සීතලත් ඉටිපන්දම් එළියේ උණුසුමත් ඇගේ වචනවලින් මගේ සිතේ ඇති වූ සංවේගයත් එක්ක මාව ඇය වෙතට ඇදගත්තේය. මටත් නොදැනීම මම ඇගේ වෙව්ලනාතක් මගේ අතටගෙන සැනසීමට මෙන් අල්ලාගත්තෙමි. ඇය එය ඉවත් කරගත්තේ නැත. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබිනි. ඒ මොහොතේ පිටට අකුණම් පතිත විය. විදුලි එළියෙන් මොහොතකට ආලෝකමත් වූ කාමරය තුල ඇගේ කඳුළු පිරුණු දෑස් නමදුටු වෙමි. ඉන් පසු පැමිණි ගිගුරුම් හඬ නිවසේ අත්තිවාරම පවා සිලවන්නක් මෙන් විය. ඒ ගිගුරුම මගේ හදවත තුලම දෝංකාර දුන්නාසේය. අකුණු විලියත් ගිගුරුම් හඬත් අතර වූ ඒ බිඳුණු නිහඬියාව තුල අපගේ හුදකලා ලෝක දෙක මොහොතකට එකට සම්බන්ධ විය. කාලය නතර විය. ඉටිපන්දමේ වෙව්ලන එළියත් වැස්සේ සුවඳත් අප අතර වූ නොකියූ අවබෝධයත් පමණක් ඉතිරි විය. ඒ මොහොතේ මා ඇගේ පුතෙකු ලෙසත් ඇය මගේ මව ලෙසත් එකිනෙකාට ආරක්ෂාවක් වූවක් මෙනි. එහෙත් ඒ මොහොත වැඩි වේලාවක් පැවතුනේ නැත. ඇය එකපාරටම ගැස්සී මගේ නෑත් වූවාය. ඇගේ දෑස්වල තිබුණේ බියට වඩා ලැජ්ජාවකි. අනේ මට සමාවෙන්න පුතා. ඇය එසේ පවසා නැගිට සිය කාමරයට දිව ගියාය. මම ඉටිපන්දම් එළියෙන් අතරමංව තනිවම වාඩි වී සිටියෙමි. අප අතර වූ ඒ නිහඬ බැඳීම ඇයට පවා දරාගත නොහැටි තරම් ගැඹුරු වී ඇති බව මට වැටහුණි. පසුදා උදෑසන නිවස තුල තිබුණි මලගෙයක පාළුවකි. සමන්ති නැන්දා මාව මගහැරියාය. මගේ දෑස් දෙසවත් බැලුවේ නැත. ඇගේ හැසිරීම මට වේදනාවක් ගෙන දුන්නේය. මට තවත් මිය ඉවසා සිටිය නොහැකි වියා. මම ඇය කුස්සියේ තනිවම සිටින මොහොතක් බලා ඇය අසලට ගියමි. මට ඇත්ත කියන්න. කවුද අර සල්ලි ඉල්ලගෙන ආපු මිනිස්සයා? මොකක්ද මේ ප්‍රශ්නේ? මට කියන්න. ඇය බොහෝ වේලාවක් නිහඬව සිටියාය. අවසානයේදී වේල්ලක් කැඩී ගියාක් මෙන් ඇගේ දෑසින් කඳුළු ගලා ආවේය. ඇය සියල්ල හෙළි කළාය. මගේ මහත්තයා රට නෙවෙයි පුතා හිටියේ. හිරේ. එයා නීති විරෝධී වැඩ කරලා අහු වුණා. දැන් එයා නිදහස් වෙලා. අර ඇවිත් තර්ජනීය කරන්නේ එයාගේ ගෝලයෙක්. උඩ අගුළු දාලා තියෙන කාමරේ තියෙන්නේ එයාගේ බඩු. එයා හරි දරුණු මිනිස්සෙක්. ඇගේ වචන මගේ හදවත පසාරු කරගෙන ගියේය. මෙතරම් කාලයක් ඇය තනිවම මේ බියකරු රහස දරාගෙන සිට ඇත්තේ කෙසේද? මට ඇයට පිළිතුරක් දීමත් පෙර ගේට්ටුව සද්දින් ඇරෙන හඩක් ඇසිනේ. ඉන්පසු නිවසේ ඉදිරිපස දොරට යමුකු දඩස් ගා පයින් ගසනු ඇසිනි. අපි දෙදෙනාම ගැස්සී ගියමු. දොර විවර කරගෙන ඇතුළට ආවේ ඡායාරූපයේ සිටි ඒ ක්‍රූර මුහුණයි. විමල්. ඔහුගේ දෑස් රත් පැහැගැන් වී තිබිනි. ඔහු කුස්සියේ එකට සිටි අප දෙදෙනා දුටුවේය. ඔහුගේ දෑස්වල සැකය සහ ද්වේෂය එකට කැටිවිය. "තෝ කවුද යකෝ?" ඔහු මා දෙසට ඇඟිල්ල දිගු කරමින් ගිගිරුවයා. "මොකද තෝ මෙතන කරන්නේ?" "විමල්, අනේ මේ බෝඩිමේ ඉන්න ළමෙක්." සමන්ති වෙව්ලමින් කීවාය. ළමෙක්ද? මම නැති අතරේ සල්ලි හොයන හැටිද මේ?" ඔහු සමන්තිගේ අතින් තදින් අල්ලා ගත්තේය. ඒ මොහොතේ මගේ සිතේ වූ බිය පහව ගොස් ඒ වෙනුවට ආවේ කෝපයකි. මම විමල්ගේ ඉදිරියට පැන්නෙමි. "එයාට කරදර කරන්න එපා." මම කෑ ගැසුවමි. මගේ අනපේක්ෂිත ක්‍රියාවෙන් විමල් මොහතකට පුදුමයට පත්විය. එහෙත් ඒ මොහොතේ ඊටත් වඩා පුදුම සහගත දෙයක් සිදුවිය. මෙතෙක් කල් බියෙන් හැකිලී සිටි සමන්ති නෙත්තා අලුත් ධෛර්යයක් ලැබුවක් මෙන් කෙලින් සිටුගත්තාය. ඇගේ දෑස්වල තිබූ බිය වෙනුවට දැන් තිබුණේ දැඩි අදිෂ්ඨානයකි. "ඇති දැන් විමල්." ඇගේ කටහඬ ගිගුම් දුන්නේය. "මම තවත් ඔයාට බය නෑ. ඔයා මගේ ජීවිතේ විනාශ කළා ඇති. දැන් මගේ ජීවිතෙන් අයින් වෙලා යන්න." ඇගේ ඒ වෙනස්වීම විමල්ව ගල් ගැස්සවිය. ඔහු කිසිදා ඇගෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන්නට ඇත. ඔහු මොහොතක් මා දෙසත් ඇය වෙසත් බලා යමක් කීමට නොහැකිව දත්මිටි කාගෙන "හොඳයි බලාගමු" යයි පවසා හැරී පිට වී ගියේය. ඔහු ගිය පසු නිවස තුල පැතිර ගියේ ගැඹුරු නිහඬියාවකි. ඒ නිහඬ අරගලය අවසන් වී තිබිනි. නමුත් ඉතිරිව තිබුණේ කුමක්ද? දින කිහිපයකට පසු මම බෝඩිමෙන් පිටවීමට තීරණය කළමි. ඒ මගේ තීරණයකට වඩා අප දෙදෙනාගේම නිහඬ එකඟතාවයක් විය. මම බෑගය සූදානම් කරගෙන ඇයට සමුදීමට ගියමි. ඇය මගේ දෑස් දෙස කෙලින් බැලුවාය. ඒ දෑස්වල තවදුරටත් බියක් නොවිය. තිබුණේ ශක්තියත් සියුම් දුකකුත් පමණි.
ස්තුතියි පුතා, ඇය මෘදු ලෙස කීවාය. පුතා මට ආයෙත් ජීවත් වෙන්න හයියක් දුන්නා. ඒත් අපේ පාරවල් දෙකක්. මම හිස සලා එකඟ වීමි. ඇය කීවේ එත්තය. අප අතර වූවේ කුණාටුවක් මැද එකිනෙකාට පිහිට වූ මිනිසුන් දෙදෙනෙකුගේ කතාවකි. කුණාටුව පහව ගිය පසු ඒ පිහිටට තවදුරටත් එකට සිටිය යුතු නොවිය. නැන්දා පරිස්සමෙන් ඉන්න. මම එපමණක් කියවමි. මම ඒ ගේට්ටුවෙන් එළියට බසින විට මම තවදුරටත් ගමෙන්නා අහිංසක කොළුගැටියෙකු නොවිය. ජීවිතයේ අඳුරු පැටිකඩවල් අනුකම්පාවේ සහ වේදනාවේ සංකීර්ණත්වය අද්දුටු තරුණයෙකු බවට මම පත්ව සිටියමි. බෝඩිමේ නැන්දා සමග මා කළේ ඒ නිහඬ ගනුදෙනුව මගේ ජීවිතයට කිසිදා අමතක නොවන පාඩමක් උගන්වා තිබිනි. එය ආදරයක් නොවුවත් මිනිසෙකුට තවකෙකුගේ වේදනාව කොතරම් දැනිය හැකිද යන්න මට ඉගැන්වූ පාඩමක් එහි තිබූ බව මගේ හදවතේ කොනක සදාකල් රැඳෙනු ඇත.